හරි. ආයිබෝන් ළමයි. ආයිබෝන්. අද අපේ පේපරේ පාර්ට් 2 එක එන්නේ. පාර්ට් 1 එකේ අපි හැදුවේ පළවෙනි ගානේ ඉඳන් පළවෙනි පේපරේ පළවෙනි ගණන් හදන්නේ අපි හැදුවේ. අපි දැන් අද හදන්න යන්නේ ඊතුරු ගණන් සෙට් එක. හරි. පළවෙනි ගණන් හද බැලෙන ඉදි කට්ටිය පළවෙනි ගණන් හද බලන්න. කලින් වීඩියෝ එක ඇති අපි පාර්ට් 1 එකේ. හරි. මම පේපරේ දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පේපරේ. හරි. 8 වෙනි ගානට යන්න. 8 වෙනි ගානට යන්න. 8 වෙනි ගානට යන්න. 8 වෙනි ගාන 4a වර්ග b 4a වර්ග b 3a වර්ග b sorry 3ab වර්ග 4a වර්ග b 3ab වර්ග විජ්ජේ පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. අපිට කියනවා 4a වර්ග b ගේ 3ab වර්ගයේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා. කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ අනිවාර්යෙන් පළවෙනි පාඩම 25 තියෙන ගාන කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. කුඩා පොදු ගුණාකාරය මහා පොදු ගුණාකාරය කියලා වර්ග දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට ගන්න කුඩා පොදු ගුණාකාරය තමයි. එතකොට මේ වගේ සාධක දෙයක් වගේ දීලා කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා දෙනවා. හදලා බලන්න මේ කුඩා පොදු ගුණාකාරය හොයන්න බෑ. කුඩා පොදු ගුණාකාරය හොයන්න. කුඩා පොදු ගුණාකාරය හොයන්න බෑ. කොහොමද හොයන්නේ? අපි ලියා ගන්නවා පළවෙනි සාධකේ 4a වර්ග b. ලියලා අපි මෙහා සාධක වලට කරලා ලියනවා. ඒ කියන්නේ 4 ලියන්න පුළුවන් අපිට 2 ගුණ කිරීම 2. දෙවරක් 2 4යි. a වර්ගය කියන එක අපි ලියන්න පුළුවන් a ගුණ කිරීම a b ලියන්න පුළුවන් ගුණ කිරීම b. හරිද? දෙවරක් 2 4යි. a වර්ගයක් කියන්නේ a ගුණ කිරීම a ගුණ කිරීම b. සමානයි අපි ලියනවා මේකේ තියෙන වැඩිම බල ගන්න. ඒ කියන්නේ දෙකේ බල කීයක් තියෙනවද? දෙකේ බල තියෙනවා 2ක්. ඊට පස්සේ ගුණ කිරීම අපි කියනවා a බල කීයක් තියෙනවද? a පාදයේ වෙච්ච බල කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 2යි. ඊට පස්සේ අපි ලියනවා b බල කීයක් තියෙනවද? b බල 1යි. තේරුණාද ඒක? තේරුණාද ඒක? අපි සාධක ලියාගෙන එයා සාධක වලට කරලා එයාගේ උපරිම බල ටික ලියා ගන්නවා. එහෙනම් ඊළඟට 3යි ab වර්ග. දැන් 3 කෙනෙක් අපිට ආයෙ ලියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි 3 එහෙම ලිව්වා. a එකයි ඉන්නේ. එහෙනම් a ලිව්වා. b දෙන්නෙක් ඉන්නවා. b ගුණ කිරීම b. සමාන ඒකෙන් මේ විදිහටම ලියාගත්තා. දර්ශක විදිහට ඒ කියන්නේ බල විදිහට ලියාගත්තා. 3 පළවෙනි බලය, 3 එකයි ඉන්නේ, 3 පළවෙනි බලය. a එකයි ඉන්නේ, a වල පළවෙනි බලය ගුණ කිරීම. b ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් b වල දෙවෙනි බලය. ඔන්නේ කුඩා පොදු ගුණාකාර වෙනට තමයි කියලා දෙන්නේ. අපේ ගානේ එකනේ. සාධක දෙක ලියාගත්තා. සාධක වලට කඩලා ලියවා. ඒ දෙනක උපරිම බල ටික ලියාගත්තා. ඊට පස්සේ යටින් මම දානවා විශාලම බල. මම ලියව විශාලම බල කියලා. මම මේ දෙන්න සලකලා මේ දෙන්නගේ සාධක ලියපුව සලකලා ඒ දෙන්නගේ වැඩිම බල තියෙනවා ලියා ගන්නවා. එහෙනම් මම බලනවා දෙකේ අයිසරම දෙක ලියුවා. දෙකේ වැඩිම බලය කීයක් තියෙන්නේ? දෙකේ වැඩිම බලය කීයක් තියෙන්නේ? දෙකේ දෙවෙනි බලය. ඊට පස්සේ තුනේ ඊළ ගන්නවා 3. තුනේ වැඩිම බලය කීයක් තියෙන්නේ? තුනේ දෙන්නෙක් ඉන්නවද? නැහැනේ. එහෙනම් 3 1යි. මම ගන්න ඊළඟ සාධකේ. කවුද A? Aට වැඩිම බල කීයක් තියෙනවද? A 2යි. එහෙනම් ඒ විදිහටම B ටත් තියෙනවා 2යි. එහෙනම් මට අන්තිමේට කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න පුළුවන් මේ සංඛ්‍යා ටික ගුණ කරලා. සංඛ්‍යා ටිකයි විජේ වද ටිකයි ගුණ කරලා. එතකොට 2 වර්ග කියන්නේ 4යි. 4 වර්ග 3 12යි. 12යි A වර්ග B වර්ගය කියලා උත්තර එනවා. තේරුණාද හදන හැටි? කුඩා පොදු ගුණාකාරය හොයන හැටි තේරුණාද? කුඩා පොදු ගුණාකාරය කියන එක අනිවාර්යෙන් එන දෙයක්. පළවෙනි පාඩම 25 ඇතුලේ. ඒතර දුන්න දෙන්නගේ සාධක දෙක කඩාගත්ත වැඩිම බල ටික ලියවා. ඊට පස්සේ ඒ දෙන්නගේ වැඩිම බල හෙව්වා උත්තරේ දැම්මා. හරි නේද? හරි මේක හදාගන්න. මේක හදාගන්න. ස්ක්‍රීන්ෂොට් එක හරි ගහගන්න ඕනේ. හදාගන්න ඕක. කුඩා පොදු ගුණාකාරය හොයන හැටි. කුඩා පොදු ගුණාකාරය. කෝපෝ. හරි නේද? නවවෙනි ගානට පන්තියක ළමයි 35ක් අතරින් 12 දෙනෙක් චිත්‍ර විෂයද
9 වෙනි ගාන. පන්තියේ ළමයි 35ක් අතරින් ඔක්කොම ළමයි ඉන්නවලු 35. ඔක්කොම ළමයි ඉන්නවලු 35. ඔක්කොම ළමයි ඉන්නවලු 35. ඔක්කොම ළමයි 35ක් ඉන්නවලු. මේ 35 අතරින් 12 දෙනෙක් චිත්‍රලු. 12 දෙනෙක් චිත්‍රලු. ඊට පස්සේ 15 දෙනෙක් නර්තනයලු. 15 දෙනෙක් නර්තනයලු. ඉතිරි සියලු දෙනා සංගීතය හදානවලු. ඉතිරි කට්ටිය මොනවද හදාරන්නේ? සංගීතය. අපෙන් අහනවා අහමුඩස් තෝරාගත් ළමයි චිත්‍ර විෂය හදාරන්නේ නැති ළමයෙකු. චිත්‍ර විෂය හදාරන්නේ නැති කෙනෙක් වීමේ සම්භාවිතාවය හොයන්න කියලා කියන්නේ. එයා මේ අහමුඩස් ළමයෙක් ගත්තන් පස්සේ ඒ ළමයා චිත්‍ර තෝරගත්තේ නැති ළමයෙක් වෙන්න ඕන. චිත්‍ර තෝරගත්තේ නැති ළමයෙක් වෙනවා කියන්නේ මොකද්ද? එක්ක එයා නර්තන විෂය හදාරන්න ඕනේ, එක්ක සංගීත විෂය හදාරන්න ඕනේ නේද? චිත්‍ර විෂය හදාරන්න නැති කෙනෙක් කියන්නේ එක්ක නර්තන විෂය හදාරන්න ඕනේ, එක්ක සංගීත විෂය හදාරන්න ඕනේ නේද? එහෙනම් අපි නර්තන විෂය හදාරන කෙනයි සංගීත විෂය හදාරන කෙනයි එකතු කරන්න ඕනේ. එයා චිත්‍ර හදාරන්න නැති කෙනෙක් නම් එයාට එන්න ඕනේ මේ දෙක. එහෙනම් මේ දෙක එකතු නේද ගන්න ඕනේ මම. මේ දෙකේ මට එකතු ගන්න බෑ ඇයි? මම සංගීත විෂය හදාරන ළමයි කීයද කියලා දන්නේ. එහෙනම් මම එයා හොයා ගන්න ඕනේ. එයා හොයන්නේ කොහොමද? මම දන්නා චිත්‍ර විෂයයි නර්තන විෂයයි සංගීත විෂයයි කියන ළමයි ඔක්කොගෙම එකතු කීයක් වෙන්න ඕනද? 35. එහෙනම් මම මොකද ගන්නේ? 35න් අඩු කරනවා 20 කීයද? 7ක්. එතකොට 15න් 7ක් ගියාම 15න් 7ක් ගියාම කී 15න් 7ක් ගියාම 8යි. ඊට පස්සේ මේක ආවා 2න් 2 බිඳුවයි. එහෙනම් සංගීත විෂය හදාන ළමයි කීයක් ඉන්නවද? සංගීත විෂය හදාන ළමයි 8 දෙනෙක් ඉන්නවා. අපෙන් අහන්නේ චිත්‍ර විෂය හදාරන්න නැති ළමයෙක් කීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ නර්තන විෂය හදාන අයයි සංගීත විෂය හදාන අය නේද අපෙන් අහන්නේ. හරිනේ. එහෙනම් මම මොකද ගන්නේ? මම 15ට 8ක් එකතු කරනවා. 8යි 5යි 13න් 3 එකක් ඉතුරුයි. 1 1 2යි. හරිද? හැබැයි මම ගානට ගියාම මට තේරෙනවා ළමයි චිත්‍ර විෂය හදාරන්නේ නැති ළමයෙකුයි මේ සම්භාවිතාවය. මයින් අහන්නේ කීයද කියලා නෙමෙයි සම්භාවිතාවය. මම සම්භාවිතාවය හොයන්නේ කොහොමද? සම්භාවිතාවය කියන්නේ මොකද්ද? P. P හොයන්නේ කොහොමද? යටට දාන්න ඕනේ සම්භාවිතාවයක් වෙනකොට යටට දාන්න ඕනේ මුළු ගාන, උඩට දාන්න ඕනේ අපෙන් අහපු ගාන. සම්භාවිතාවයක් අහනවා නම් යටට දාන්න ඕනේ එතන ඉන්න මුළු ගාන. මුළු ගාන කීයද? 35යි. උඩට දාන්නේ අපෙන් අහපු ගාන. ඒ කියන්නේ චිත්‍ර විෂය හදාගන්න නැති කී දෙනෙක් ඉන්නවද? 23යි. එහෙනම් උත්තරේ කීයද? 35න් 23යි. හරි නේද? අවුලක් නැහැ නේද? සම්භාවිතාවයක් අහනකොට යටට දාන්න මුළු ගාන, උඩට දාන්නේ අපෙන් අහපු ගාන. අර ඇහුවේ චිත්‍ර විෂය හදාගන්න නැති කෙනෙක් කීම. චිත්‍ර විෂය හදාගන්න නැති කෙනෙක් වෙනවා කියන්නේ එක්ක නර්තන විෂය හදාගන්න ඕනේ, එක්ක සංගීත විෂය හදාගන්න ඕනේ. අපිට හොයාගන්න තිබේ සංගීත විෂය හදාගන්න කට්ටිය. ඒතර මේ තුන එකතු 35ට සමානයි කියලා මම ඒ කිව්වා. හරි නේද? හරි ඔකත් හදාගන්න. ඉක්මනට ඕක හදාගන්න. ඉක්මනට ඕක හදාගන්න. 9 වෙනි ගාන. 9 වෙනි ගාන හදව කට්ටිය ඊළඟ ගාන යන 10 වෙනි ගාන. 10 වෙනි ගාන හොඳ ගාන. 10 වෙනි ගාන හොඳ ගාන. 10 වෙනි ගානට යන්න. ආන්නේ හරිනේ. ලැබුවා එහෙනම් 10 වෙනි ගානට යන්න. පහදයක් වෙන අසම්පූර්ණ වගෝ සහ අසම්පූර්ණ ජාල රේඛයට අනුව දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. බලන්න වගුවේ සංඛ්‍යාතේ තියෙන පැත්තේ වගුවේ ශිෂ්‍යයන් ගණන කියන එකේ මැද කෙනා හිස් නේද? ඔය මැද කෙනා හොයන්නේ කොහමද? ඔයා යන්න ජාල රේඛයට. ඔය හා පැත්තෙන් ඇඳලා තියෙන ජාල රේඛය කියලා එකක්. ඒකට යන්න. ඒකට ගිහිල්ලා බලන්නකො අපිට ওই 20 30 කියන කෙනා නේද? 20 30 කියන පන්තිපාන්තරයට ඕන ශිෂ්‍යයන් ගණන නේද හිස් තැන තියෙන්නේ. වගුවේ 20 30 කියන වගුවේ 20 30 කියන කෙනාගේ ශිෂ්‍යයන් ගණන තියෙන තැන නේද හිස් තැන තියෙන්නේ. අපි යාන් හොයන්න ඕනේ. එහෙනම් අපි ජාල රේඛයේ තියෙන එකට ගිහිල්ලා 20 30 කියන එකෙන් ළමයි කොච්චරක් පෙන්නලා තියෙනවද කියලා බලන්න ඕනේ. 20 30 කියන මේකේ 20 30 කියලා තියෙන පන්තිපාන්තරයෙන් කොච්චරක් පෙන්නලා තියෙද කියලා බලන්න ඕනේ. බලන්න 20 30 කියන එකෙන් කොච්චරක් පෙන්නලා තියෙනවද? 5 දෙනයි. එහෙනම් අපි හිස්තැන් ලියන්නේ කීයද? 5යි. තේරුණාද? අපි වගුවේ මොකක් හරි දන්නේ නැත්නම් ඒක හොයන්න ඕනේ ජාල රේඛයෙන්. ජාල රේඛයේ මොකක් හරි දන්නේ නැත්නම් ඒක හොයන්න ඕනේ වගුවේ. අපිට දැන් දීලා තියෙන එකේ 20 30 කියන එකේ දන්නේ නැහැ. අපි ජාල රේඛයට ගිහිල්ලා බලනවා
20 30 කියන එක කොච්චරක් ඇඳලා තියෙනවද කියලා ළමයි. 20 30 කියන එකෙන් කොච්චරක් ඇඳලා තියෙද කියලා බලනවා. කොච්චරක් ඇඳලා තියෙනවද? 5 දෙනා ඇඳලා තියෙන්නේ. එහෙනම් 20 30 කියන එකෙන් ළමයි කීය දෙන්නේ? 5 දෙනයි. එහෙනම් දාන්න 20 30 කියන එකට 5යි කියලා. දාන්න 20 30 කියන එකට 5යි කියලා ළමයි. 20 30 කියන එකට ළමයි 5යි කියලා දාන්න. 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 එතකොට 20 30 කියන පන්ති පාන්දරයෙන් ළමයි 5 දෙනෙක් පෙන්නලා තියෙනවා. 20 30 කියන එකේ මෙහෙමනේ තියෙන 10 20 30 40 50 60 ඊට පස්සේ දැන් බලන්න ජාලරයේගේ 30 ඉඳන් 50ට යනකම් කට්ටිය ඇඳලා නැහැ නේද? එහෙනම් අපි ඒක අඳින්න ඕනේ. එහෙනම් යන්න වගුවට. වගුවේ ගිහිල්ලා බලනවා මම 30 50 අතර කී දෙනෙක් ඉන්නවද කියලා. 30 50 අතර කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. හැබැයි බලන්න 10 20 කිව්වම වෙනස තියෙන්නේ 10යි. 20 30 කිව්වම වෙනස තියෙන්නේ 10යි. මේ හැම එකෙම වෙනස තියෙන්නේ 10 ගාන නේද? හැබැයි අතන 30 50 කියලා කිව්වහම මෙතන වෙනස කීයක් තියෙනවද? 20ක් තියෙනවා. මේ 20 ඇතුලේ 10 ගොඩවල් කීයක් තියෙනවද? ඒ කියන්නේ මේ හැම කැලලම යන්නේ 10 ගානේ. හැබැයි මෙතන කීයක්ද? මෙතන 20ක් තියෙනවා. ඔය 20 තමයි 30 ඉඳන් 40ට ගිහිල්ලයි 40 ඉඳන් 50ට යන ටිකයි. මෙන්න මෙතන අන්න ටිකනේ. ඔයා බලන්න ඕනේ මෙතන මේ අර වෙනස කෑලි කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 10 කෑලි 20ට 2යි. 10 කෑලි 2ක් නේ තියෙන්නේ. එහෙනම් ඔය 6 දෙනාම මේ 30 50 කියන එකේ 6ක් අඳින්නේ නැහැ. කොහොමද අඳින්නේ? 10 කෑලි 2ක් තියෙනවා මේ එක 10 කෑල්ලක අඳින්නේ කීයද? ඔක්කොම 6ක් තියෙනවා 10 කෑලි 2ක් තියෙනවා. එහෙනම් එක 10 කෑල්ලක් කියලා අඳින්නේ. 6 බෙදනවා කියන කෑලි ගානේ. කීයද? 2යි. එහෙනම් කීය ගානේ අඳින්නේ? 3 ගානේ අඳින්නේ. තේරෙනවද? මේ 30 ඉඳන් 50ට කීවට 6ක් අඳින්නේ නැහැ අපි දෙකේම. අපි බලනවා මේ හැම එකේ වෙනස කීයේ ගානද යන්නේ 10 ගාන. එහෙනම් මම මේක අඳින්න ඕනේ 10 කෑලිනේ. හැබැයි මේකේ 10 කෑලි කීයක් ඉන්නවද? 10 කෑලි දෙන්නෙක් ඉන්නවා. 10 කෑලි දෙන්නෙක් කියලා පෙන්නලා දෙන්නේ කොච්චරකින්ද? 6 දෙනෙකින්. එහෙනම් මම එක 10 කෑල්ලක අඳින්නේ කීයද? 6 බෙදුවා දෙකෙන් උත්තරේ 3යි. එහෙනම් මම මෙතන 30 40 කියන එකෙත් අඳින්නේ 3යි. 40 50 කියන එකෙත් අඳින්නේ 3යි. හරිද? නැත්තම් 30 50 කියන එකේ 6ක් මම අඳින්නේ නැහැ. ඇයි මෙතන 10 කෑල්ල දෙකක් තිබ්බින්ද 6 දෙකට බෙදලා එක 10 කෑල්ලක 3යි අඳින්නේ. මේක 10 කෑල්ලක 3යි අඳින්නේ. හරිද? මේ වගේ වහනවා ගොඩක් වෙලාවට. මේක වරදිනවා ගොඩක් අයට. හරි නේද? හරි ඒකත් හදාගන්න. අඳගන්න ජාලරයක ඇඳගන්න 3 3 අඳගන්න. 30 40 එකේ 3යි 40 50 එකේ ළමයි 3යි. 30 40 එකේ 3යි 40 50 එකේ ළමයි 3යි. 30 40 එකේ 3යි 40 50 කියන එකේ ළමයි 3යි. 30 40 කියන එකේ 3යි 40 50 කියන එකේ ළමයි 3යි. හරිද? හරිනේ. ඊළඟ ගන්න 11. 11. බලපුවාන් කියන පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් දෙවෙනි කොටසට සමාන්තර ශ්‍රේණි ගණනක් එහෙම එනවා අනිවාර්යෙන්. සූත්‍ර ටික එහෙම මතක තියාගන්න ඕනේ. ගාන පළමු පදයේ 2යිලු. කීයද අපේ ගාන? 11. පළවෙනි පදයේ 2යි කියන්නේ ඒ දෙකක් වෙන්න ඕනේ. ගුණෝත්තර ශ්‍රේණියක්. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ කොහොමද හැදෙන්නේ? ගුණ වෙලා. 2 වලක් 2 4යි 4 වලක් 2 8 8 වලක් 2 16. නේ? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ එකතු වෙලා හරි අඩු වෙලා හරි. ශ්‍රේණියක පස්වන පදයේ හතරවන පදයෙන් බෙදූ විට ලැබෙන අගය 2යි. පස්වන පදය කියන්නේ T5. පස්වන පදය කියන්නේ T5. හතරවන පදේ T4 නේද? පස්වන පදය හතරවෙනි පදයෙන් බෙදපුවාම උත්තරේ 2යිලු.
ඔය පස්වෙනි පදය හතරවෙනි පදයෙන් බෙදපුවාම උත්තරේ 2යි කියන්නේ මේ 2 කියන්නේ මොකද්ද? මොකද්ද? පොදු අනුපාතය 2යි කියලා කියන්නේ. දැන් බලන්න හතරවෙනි පදයේ ඉතින් 2 4 හිතන්නකො ඒවා එකක් ඉන්නේ කියලා. නිකම්ම හිතන්න මේවායි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. දැන් බලන්නකො මේ තියෙන කීවෙනි පදේ හතරවෙනි පදේ නේද? මේ තියෙන පස්වෙනි පදේ නේද? අපිට කියන්නේ පස්වෙනි පදය හතරවෙනි පදයෙන් බෙදපුවාම 2යි. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස. ඒ කියන්නේ මේ 16 දෙකෙන් ගුණ කරලා නේ 32 හැදලා තියෙන්නේ. හරිනේ? 16 දෙකෙන් ගුණ කරලා නේ 32 හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අනිවාර්යෙන් පොදු අනුපාතය කීයක් දෙන්න ඕන? 2යි. නේ? අපිට කියන්නේ පස්වෙනි පදය හතරවෙනි පදයෙන් බෙදපුවාම 2යිලු වෙන්නේ. 2යිලු. එහෙනම් මේකේ අනිවාර්යෙන් කියන්නේ වෙනස 2යි. වෙනස 2 කියන්නේ පොදු අනුපාතය 2යි කියලා. අපිට ඒක හොයාගන්න තමයි පොදු අනුපාතය 2යි කියලා හොයාගන්න තමයි මේක දීලා තියෙන්නේ. තේරුණාද ඒක? හරි 2යි. මෙම ශ්‍රේණියේ 6 වෙනි පදයේ 6 වෙනි පදයේ දෙකේ බලයක් ඉඳලා ලියන්න ඕන. මම ගුණෝත්තර ශ්‍රේණිය දෙක ගමන් දාන සූත්‍රය මොකද්ද? Tn සමානයි AR n ඍණ 1. Tn සමාන AR n ඍණ 1. මට හොයන්න තියෙන්නේ T කීයද? T6. A කියන්නේ I කියන්නේ 2යි ගුණ කරා R කියන්නේ R හොයාගත්තා මම 2යි කියලා. මට හොයන්න තියෙන්නේ n කීවෙනි පදයේද? 6 වෙනි පදේ අඩු කරා 1. එතකොට 2 ගුණ කිරීම 2 7යි. ඒකේ ඔයාලා 2 7 හොයලා 2කින් ගුණ කරන්න එපා. ඇයි? මට අන්තිම වෙන මොකක්ද අහලා තියෙන්නේ? මට අහලා තියෙන්නේ 6 වෙනි පදේ 2යි බලයක් විදියට. මෙයා 2යි බලයක් ගෙන ලියන්න ඕනේ. මේ 2 උඩ තියෙන කීවෙනි බලයක්ද? 2 මුකුත් නැහැ කියන්නේ කීවෙනි බලයක්ද තියෙන්නේ? පළවෙනි බලයක්. 2 මුකුත් නැහැ කියන්නේ 2 පළවෙනි බලයක්. දැන් මට මතක් වෙනවා දර්ශක පාඩම. දර්ශක පාඩමට ගියම මතක් වෙනවා මොකද්ද? පාද දෙක සමාන සංඛ්‍යා දෙකක් ගුණ කරනකොට පාද දෙක සමාන වෙනකොට දර්ශක දෙක මොනව වෙනවද? එකතු වෙනවා. සංඛ්‍යා දෙකක් ගුණ කරන්න තිබිලා පාද සමාන වුණොත් සංඛ්‍යා දෙක ගුණ කරන්න තිබිලා පාද දෙක සමාන වුණොත් දර්ශක දෙක එකතු වෙනවා. එහෙනම් උත්තරේ කිය 2 8යි. තේරුණාද? එක දර්ශක පාඩම සංඛ්‍යා දෙකක් ගුණ කරනකොට පාද දෙක සමාන වුණොත් දර්ශක දෙක එකතු වෙනවා. උත්තරේ 2 8යි. හරිනේ? මේ පස්වෙනි පදය හතරවෙනි පදයෙන් බෙදුවම 2යි කියලා අපිට හොයාගන්න ඕනේ මෙයා. අපිට එයා හොයන්න ඕනේ මෙතන 6 වෙනි පද හොයන්න එයා දැනගෙන ඉන්න එපා. දැන් ඉන්න ඕනේ නේද? එහෙනම් යාර හොයාගන්න තමයි මේ දාත්තේ දුන්නේ. හරිද? අනික ගුණෝත්තර ශ්‍රේණිය කියලා මතක් වෙන්න ඕනේ Tn සමාන AR n ඍණ 1 පදයක් හොයනකොට. සමාන්තර ශ්‍රේණියක පදයක් හොයන්න එහෙම තිබ්බොත් එහෙම මතක් වෙන්න ඕනේ Tn සමානයි A ධන n ඍණ 1 වාරය D. Tn සමානයි A ධන n ඍණ 1 වාරය D. Tn සමානයි A ධන n ඍණ 1 වාරය D. හරි? ඔය මතක් වෙන්න ඕනේ. හදාගන්නකෝ. ඔය ටික හදාගන්න. ඔය ටික හදාගන්න. ඔය ටික හදාගන්න. මේ ටික හදාගන්න. ඊට පස්සේ යන 12 වෙනි ගාන. ඊට පස්සේ යන 12 වෙනි ගාන. 12 වෙනි ගානට 12 වෙනි ගාන. කේන්ද්‍රය ඕ ඌර්තේ අනික් කඩේ හදන්න. අනික් කඩේ හදන්න. කේන්ද්‍රය ඕ ඌර්තේ AB ජායේ දිග 16යි. 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 කේන්ද්‍රය ඕලු. මෙතන AB කියලා ජායක් තියෙනවා. මෙයා A මෙයා B. AB ජායේ දිග 16යි. මෙතන O. මෙතන න්‍යා කරලා තියෙනවා. AB ජායේ දිග 16යි. මේ AB ජායේ දිග 16යිලු. AOB ත්‍රිකෝණයේ පරිමිතිය 36යිලු. AOB කියන මේ ත්‍රිකෝණයේ පරිමිතිය
36යි සෙන්ටිමීටර්ලු. OX දිග. අංක OX main X. X. OX දිග. OX දිග. OX දිග කීයද කියලා අහන්නේ අපි. හැබැයි අපිට දීලා තියෙනවා AOB කියන ත්‍රිකෝණයේ පරිමිතිය. පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? ළමයි පරිමිතිය කියන්නේ මොකද්ද? රූපයක පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව. පරිමිතිය කියලා කියන්නේ වටේ දිගේ එකතුව. අපිට දීලා තියෙන්නේ AOB ත්‍රිකෝණයේ පරිමිතිය. පරිමිතිය 36යිලු. පරිමිතිය 36යිලු. දැන් මේ රූපේ දකින්නකොට මේ O කේන්ද්‍රයේ AB ජාය කියනකොට ඔයාලට මතක් වෙන මොකක්ද ප්‍රමේය? මොකද්ද මතක් වෙන ප්‍රමේය? වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අදින රේඛාව ජායට ලම්බ වෙනවා. අංශක 90ක් වෙලා නේද? ජායට ලම්බ වුණොත් ජාය හරියටම සමච්ඡේදනය කරනවා. මතකද ළමයි? ජාය සමච්ඡේදනය කරනවා. වෘත්තයේ කේන්ද්‍රේ ඉඳන් ජායට ලම්බකයක් ඇඳුවොත් අංශක 90ක් මේ අංශක 90ක් වෙලා නේද? එයා අපිට ඒක තමයි පෙන්නලා තියෙන්නේ. වෘත්තයේ කේන්ද්‍රේ ඉඳන් ජායට ලම්බක රේඛාවක් ඇඳුවොත් ඒක ජාය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ AX ට XB සමාන වෙනවා. තේරුණාද? AX ට XB සමාන වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් AB කියන්නේ 16ක් නම් AX කියන්නේ 8යි XB කියන්නේ 8යි. තේරුණාද ඒක? හරි නේද? වෘත්තයේ කේන්ද්‍රය ඉඳන් ජායට ලම්බක රේඛාවක් ගෙවුවොත් අංශක 90ක් වෙලා තියෙනවා. අංශක ලම්බක රේඛාවක් ගෙවුවොත් ජාය හරියටම සමච්ඡේදනය කරනවා. හරිද? ජාය සමච්ඡේදනය කරනවා. දැන් තව එකක් මතක් වෙන්න ඕන. ඕ කේන්ද්‍රයක් නම් කේන්ද්‍රේ ඉඳන් පරිධිය රේඛාව ගෙවුවොත් කේන්ද්‍රේ ඉඳන් පරිධිය රේඛාව ගෙවුවොත් අපේ එකට කියනවා මොකද්ද? වෘත්තයේ අරයක්. එහෙනම් AO කියන්නේ තරයක් වෙන්න ඕනේ. OB කියන්නේ තරයක් වෙන්න ඕනේ. එයි මම මේකට තනියක් ගන්න මේ විදිහට දෙයක් ගෙවුවේ. මේ පාදේ සමාන නැහැ නේද? මේ දෙන වෙනම සමාන වෙන්නේ මේ දෙන වෙනම සමාන වෙන්නේ. හරිද? හැබැයි අපෙන් අහන්නේ මොකද්ද දැන් අන්තිමේට? අපෙන් අහන්නේ මොකද්ද අන්තිමේට? OX දිග අහන්නේ නේද? OX දිග අහන්නේ. OX දිග. OX දිග අපිට හොයන්න බෑනේ. හැබැයි අපිට AOB දිගයි හොයන්න පුළුවන් නේද? අපි දන්නවා AOB කියන ත්‍රිකෝණයේ පරිමිතිය 36යි. එහෙනම් මේ මෙහෙ මම රවුමට ආපුවම මෙතෙන් ආපුවම 36ක් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්න 16ක් නම් මේ පාද දෙක එකතු කීයක් වෙන්න ඕනේ? ඒ කියන්නේ BO OA. B නම් O වලට ගිහිල්ලා O ඉඳන් A වලට එනකොට කීයක් වෙන්න ඕනේ? මේ දෙන්න 16ක් නම් මොකද ගන්න මම? 36න් අඩු කරනවා 16. කීයද? 20යි. එහෙනම් BO පාදයේ OA පාදයේ එකතුව 20ක් වෙන්න BO කීයද? BO 10යි. ඒ දෙන්න සමානයි. එහෙනම් AO කීයද? 10යි. දැන් බලන්න 10 10 20යි 28 28යි 28යි 36යි. හරිද? ත්‍රිකෝණයේ පරිමිතියනේ. පරිමිතිය කියන්නේ වටේ දිග එකතු. එතකොට මැදේ එකතු වෙන්නේ නැහැ 36යි. අන්න අපිට 36යි කියලා දුන්නේ මේ දෙන්න හොයාගන්න. දැන් මතක් කරන්න අපෙන් අහන්නේ OX පාදේ. OX පාදේ හොයන්නේ කොහොමද? අංශක 90නේ තියෙන්නේ. ත්‍රිකෝණයක් දැකලා අංශක 90 දැක්කොත් මතක් වෙන්නේ මොකක්ද? එයාට කියන්නේ පයිතගරස්. මොකද්ද? පයිතගරස්. පයිතගරස් මතක් වෙන්න ඕනේ. පයිතගරස් කියන විද්‍යාඥයා කියේ මොකද්ද? පයිතගරස් ප්‍රමේය කියලා. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක බද්ධ පාද දෙකේ වර්ගවල එකතුව කරණයේ වර්ගයට සමානයි. බද්ධ පාද දෙකේ වර්ගවල එකතුව කරණයේ වර්ගයට සමානයි. කියන්නේ A වර්ගයේ දාන B වර්ගය සමාන වෙනවා C වර්ගයට. කරණය කියන්නේ හැම වෙලේම ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න කෙනා. බද්ධ පාද දෙකේ වර්ගවල එකතුව කරණයේ වර්ගයට සමානයි කියලා පයිතගරස් කියලා කිව්වා. පයිතගරස් කිව්වා. අපි කියන පයිතගරස් ප්‍රමේය කියලා. දැන් බලන්න අපි එක බද්ධ පාදයක් දන්නවා කරණය දන්නවා. එහෙනම් අපිට බැයිද අනිත් බද්ධ පාදේ හොයන්න? ඒ කියන්නේ OX නේද අපිට හොයන්න ඕනේ. නේ? තේරුණාද? OXB කියන ත්‍රිකෝණය මම දන්නවා පයිතගරස්. මේක බද්ධ පාදයක් දන්නවා. අනිත් බද්ධ පාද දන්නේ කරණය දන්නවා. තමයි ලියන්න පුළුවන්. BX වර්ගය එකතු කිරීම OX වර්ගය සමානයි කරණය වර්ගය මොකද්ද? OB වර්ගය. තේරුණාද? OXB වර්ගය දන XO වර්ගය සමානයි OB වර්ගය. දැන් මම BX දන්නවා. කීලා 8 වර්ගය. මම OX දන්නේ නැහැ. ඔක OX තමයි මම හොයන්න තියෙන්නේ. OB දන්නේ නැද්ද මම? දන්නවා. 10 වර්ගය. මම OX නේද හොයන්න ඕනේ. මම OX හොයන්න මොකද කරන්න ඕනේ? මේ පැත්තේ OX තනි කරන්න ඕනේ. OX වර්ගය.
මම 10 වර්ග 100යි කියලා දැම්මා. මම 8 වර්ගය අරන් යනවා මේ පැත්තට. 8 වර්ගෙ ධන 8 වර්ගයක් සමාන ලකුණ එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? හින 8 වර්ගයක්. 8 වර්ගයේ උත්තරය කීයද? 64යි. දැන් මට OX ගේ උත්තරය හොයන්න පුළුවන්. 164ක් අඩු කරලා 36යි. මට OX වල උත්තරය හොයන්න පුළුවන්. මම වර්ගය දානවා අනිත් පැත්තට. 36 මොකක්ද දෙන්නේ? වර්ගමූලයක්. එහෙනම් උත්තරය කීයද? සෙන්ටිමීටර් 6යි. OX උත්තරය කීයද? සෙන්ටිමීටර් 6යි. හරිනේ? පරිමිතිය දාලා මං හෙව්වා අරයන් දෙකේ අගය. අරයන් දෙක දැනගත්තාම මම ඍජුකෝණ ත්‍රිකෝණ දැක්ක හින්දා මම දැන් මොකද? පයිතගරස්. හරිද? ඔන්න කට්ටිය මේ රූපය ඇඳලා දාගන්න. පයිතගරස් ප්‍රමේය කියලා. ගාන හදාගන්නකෝ. ගාන හදාගන්නකෝ. ගාන හදාගන්නකෝ. ගාන හදාගන්නකෝ. ගාන හදාගන්නකෝ. 12 වෙනි ගාන අපි හැදුවේ. තව එක ගානයි තියෙන්නේ. 13 වෙනි ගාන. 13 වෙනි ගාන. 13 වෙනි ගාන. යල්ලා මේ 13 වෙනි ගාන. 13 වෙනි ගානට. 13 වෙනි ගානට. 5x ධන 3. 13 5x ධන 3. විශාලයි හෝ සමානයි ඍණ 7යි විසඳා එහි විසඳුම් දී සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්නලු. කොහොමද හදන්නේ? මම ඉස්සරහම විසඳන්න ඕනේ. මම කිව්වා විසඳනවා නම් මොකක්ද හොයන්න ඕනේ? x වල ආගේ. x ඒ පැත්ත තනි කරන්න කියලා නේ කිව්වේ. එහෙනම් ලීවාය ගාන ලියන්න ආයේ. ගාන ලියන්න ආයේ. 5x ධන 3 විශාලයි හෝ සමාන ඍණ 7යිලු. එහෙනම් මම 5x කියන එක නා තනි කරා. එතන මොකද වෙන්නේ? ඍණ 7 ධන 3 එනවා. ධන 3 එනවා අනිත් පැත්තට. ධන 3 කොහොමද අනිත් පැත්තට දාන්නේ? ඍණ 3ක් දාලා. ධන 3 අනිත් පැත්තට එනකොට මොකද වෙන්නේ? ඍණ 3ක් එනවා. එහෙනම් 5x විශාලයි හෝ සමානයි ඍණ 7යි ඍණ 3යි. ලකුණු දෙක සමාන නම් මම මොකද ගන්න කියේ? ලකුණු දෙක සමාන නම් එකතු වෙනවා. ලකුණු දෙක අසමාන නම් අඩු වෙනවා. එහෙනම් ඍණ 7යි ඍණ 3යි එකතු වුණාම ඍණ 10යි. ඒ ලකුණුමයි. ලකුණු දෙක සමාන නම් එකතු කරා ඒ ලකුණුමයි. ලකුණු දෙක අසමාන නම් අඩු කරා වැඩි එකේ ලකුණ. නේද? හරි. මම x ලාගෙන හොයන්න ඕනේ. එහෙනම් මම මොකද ගන්නෙ? දෙපැත්තම බෙදුවා 5න්. අයි 5x කියන එක නම් 5න් ගුණ වෙලානේ ඉන්නේ. 5 ගුණ කිරීම x නේ. x තනි කරන්න නම් 5න් බෙදන්න ඕනේ. දැන් 5ට 5 ගැපුණා. ඍණ 10 5න් බෙදපුවාම මොන දෙකයිද? x විශාලයි හෝ සමානයි ඍණ 2 කියලා එනවා මට. තේරුණාද? x විශාලයි හෝ සමානයි ඍණ 2. දැන් මට කියනවා මෙයා දාන්න සංඛ්‍යා රේඛාවක. දැන් කොහොමද දාන්නේ? ආය ඔයාලගේ සංඛ්‍යා රේඛාව තමයි දාන්න ඕනේ. මම යනවා ඍණ 2 තියෙන තැනට. හරි. ඔයාලා යන්න ඔයාලගේ එකේ ඍණ 2 තියෙන තැනට. ඍණ 2 තියෙන තැනට යන්න. බන් එයා කියන්නේ ඔයාට තියෙන උත්තරේ ඍණ 2ට සමාන වෙන්න පුළුවන්. නැත්නම් x මොන වෙන්න පුළුවන්? වැඩි වෙන්න පුළුවන්. ඍණ 2ට සමාන වෙන්න හෝ ඍණ 2ට වඩා වැඩි වෙන්න ඕනේ. ඇයි? කට ඇරිච්ච පැත්ත තියෙන කාගේ පැත්තද? x පැත්තට. කට ඇරිච්ච පැත්ත ඉන්නේ වැඩි එක්කෙනා. එහෙනම් ඍණ 2ට සමාන කියලා. මේ යට සමාන ලකුණු දැක්ක ගමන් මම මොකද ගන්නෙ? සංඛ්‍යා රේඛාව මොකද ගන්න ඕනේ? පාට කරන්න ඕනේ. සමාන ලකුණු දැක්ක ගමන් මම මොකද ගන්න ඕනේ? පාට කරන්න ඕනේ. මට කියන්නේ x වැඩි කියලානේ. x වැඩි කියලා නේද මම කියන්නේ? එහෙනම් මම යන්න ඕනේ කොයි පැත්තට? වම් පැත්තට දකුණු පැත්තට? කොයි පැත්තට යන්න ඕනේ? දකුණු පැත්තට පාට කරන්න ඕනේ සංඛ්‍යා රේඛාව. සමාන ලකුණු දැක්කින්ද බෝලයක් දාලා නිකන් ඉන්නේ නැතුව බෝලේ පාට කරා. වැඩි පැත්තට යන්න ඕනේ. කට ඇරිච්ච පැත්ත. x ගේ පැත්තනේ. වැඩි පැත්තනේ යන්න ඕනේ. එහෙනම් සංඛ්‍යා රේඛාව වැඩි වෙන්නේ ධන පැත්තනේ සංඛ්‍යා රේඛාව වැඩි වෙන්නේ. මේ පැත්තට යනකොට ඍණනේ එන්නේ. මේ පැත්ත ධනනේ එන්නේ. එහෙනම් මම දකුණු පැත්තට සංඛ්‍යා රේඛාව පාට කරලා ගාන ඉවර කරනවා. x වල උත්තරය ඍණ 2කට සමානයි හෝ ඍණ 2කට වඩා වැඩි. හරිද? හරි නේද? තේරුණාද ඒක? තේරුණාද ඒක? හදාගන්නකො ඒක. හදාගන්න ඒක. ලාස්ට් ගාන අපේ පේපරේ පාර්ට් 2 අපි දැන් ආපු පාර්ට් 2 කෑල්ලේ අවසාන ගාන තමයි ඒක. පාර්ට් 2 දැන් මේ අන්තිම දැන් අපි හදුවේ අද 1 2 3 4 5 6යි නේ. ගණන් 6යි. මේ ගණන් 6ට කලින් තව ගණන් 7ක් හැදුවා අපි. ඒ ගණන් 7 වීඩියෝ එක බලලා මේක බලන්න පටන් ගන්න අනිත් කට්ටිය.
අපි දැන් හදන්න වයම් පළාත් පේපරේ වයම් පළාත් පේපරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 11 පන්තියේ තුන්වෙනි වාර පරීක්ෂණයක් තුන්වෙනි වාර පරීක්ෂණ පේපරේ මම මුලින් දාලා තියෙන පේපරේ එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පළවෙනි වීඩියෝ එකක් බලලා ලයික් එකක් දාලා දෙවෙනි වීඩියෝ එක බලන්න. හරි. ඊට පස්සේ අපි ඉතුරු ගණන් ඉස්සර යනකම් නෑ 25ට යනකම් ගණන් ටික ඊළඟ වීඩියෝ එකේ තියෙනවා අපේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අදට අපි යනවා ඉස්සන්න ළමයි. හරි. ඔක අනික් කටේ ලියාගෙන ඉවර කරන්න.